නොරිත කියලා කියන්නේ සාහිම් දේශයේ උතුරට වෙන්න තිබුණු ලොකු කැලයක්. මේ කැලේට අධිපති දෙවඟන විදිහට ජීවත් වුණේ මිසිකෝ කියන දෙවඟන. එයා මේ කැලේ හුඟක් ආරක්ෂා කළා. ඒකට හේතු වුණේ මේ කැලේ තමයි මුළු දේශයටම අවශ්‍ය කරන හුඟක් ඖෂධ පැළ වැවුනේ. මේ පැලෑටිවල දුර්ලභකම නිසා වෙනත් දේශවලින් මේ පැලෑටි හොරකම් කරන් අරන් යන්න උත්සාහ කරපු අවස්ථාවල මිසුකෝ තමයි මේ කැලේ ආරක්ෂා කරගත්තේ. තමන් කරන මේ දේ වෙනුවෙන් මිසුකෝ හුඟක් ආඩම්බරයෙන් හිටියේ. දවසක් කැලේ සීමාවට ආපු රින්සු කියන තරුණයා දෙවඟනගෙන් කැලේට යන්න අවසර ඉල්ලුවා. දෙවඟන ඇහුවා ඇයි ඔයාට කැලේට යන්න ඕන කියලා. එතකොට තරුණයා කිව්වා කැලේ තියෙන දුර්ලභ ඖෂධයක් වුණු තේරි කියන ගහේ දළු ටිකක් ගන්නයි යන්නේ කියලා. ඒ වගේම තරුණයා කිව්වා එයාගේ අසනීප සහෝදරයා සුව කරන්න මේ ඖෂධය ඕනෙමයි කියලා. ඒත් මේ තරුණයාගේ ක්‍රියාවට අකමැති වුණු දෙවඟන ඊට විරුද්ධ වුණා. දෙවඟන කිව්වා ලෙඩ හැදුනා වගේ මේවා සුව වෙයි. මේ වටිනා ඖෂධ තරම් ඔයාගේ සහෝදරයව මට වටින්නේ නැහැ කියලා. මේ නිසා දුක හිතුණු රින්සු ආපහු වෙනත් කැලයකට මේ ඖෂධය හොයාගෙන යන්න පිටත් වුණා. ඒ එක්කම ආපු තද සුළඟක් නිසා කැලේ තිබුණු යෝධ ගහක් දෙවඟනගේ ඇඟට කඩන් වැටුණා. දෙවඟන උදව් ඉල්ලලා කෑ ගැහුවා. මේක ඇහුණු තරුණයා දුවගෙන ඇවිත් බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. දෙවඟන තරුණයාගෙන් උදව් ඉල්ලුවා. එයාව බේරගන්නයි කියලා. බුද්ධිමත්ව හිතපු තරුණයා කිව්වා මගේ සහෝදරයා තරම් මට ඔයාව වටින්නේ නැහැනේ කියලා. ඒ එක්කම දෙවඟනගේ මාන්නය බිඳ වැටුණා. දෙවඟන තරුණයාගෙන් සමාව ගත්තා. අවශ්‍ය ඖෂධ තරුණයාට ලබා දෙන්නත් පොරොන්දු වුණා. මේ දෙවඟනගේ මාන්නයේ බිඳ වැටීම දැනුණු කඩන් වැටුණු ගහ වේගයෙන් නැගී සිටියා. තරුණයාටත් තමන්ගේ සහෝදරයට අවශ්‍ය ඖෂධ ලබා ගන්න හැකි වුණා. දෙයක වටිනාකම තීරණය වෙන්නේ ඔයාට ඒ දේ ඕනේද එපාද කියන එක අනුව නෙමෙයි. ඒ දේ ඕන කරන සැබෑ අවශ්‍යතාවය තමයි වටිනාකම තීරණය කරන්නේ. කාලයකදී අවශ්‍ය නොවන දේවල් තවත් කාලයකදී ඕනෙ වුණාම ඒ ඕන වුණු දෙයට වටිනාකමක් ඔයා විසින්ම ලබා දෙනවා.